හරි අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ HS කෝඩ් එක. HS කෝඩ් එක කොහොමද හොයාගන්නේ? දැන් අපි කියන අපි ඉයර්බඩ් එකට දාලා. දැන් අපි ඒක හොයන්න කලින් අපි බලමු HS කෝඩ් එක කියන්නේ මොකක්ද කියලා. HS කෝඩ් එක කියලා කියන්නේ අපි ගේන බාඩ් කියන්නේ මොකක් හරි ප්‍රොඩක්ට් එකට අදාළව අපි දැන් ඉයර්බඩ් එකක් කියලා කියමු. ඒකට ඉයර්බඩ් එකට අදාළ HS කෝඩ් එකක් ලංකාවේ තියෙනවා. එතකොට අපි ටැක්ස් එක කැල්කියුලේට් කරන්න කලින් මෙන්න මේ HS කෝඩ් එක හොයාගන්න ඕනේ. මොකද HS කෝඩ් එක කියලා තමයි අපි ටැක්ස් එක අහගන්න වෙන්නේ ශ්‍රී ලංකා රේගුවෙන්. කියන්නේ කස්ටමර් එකේ. එතකොට අපි දැන් බලමු HS කෝඩ් එක කොහොමද හොයාගන්නේ මේ ඉයර්බඩ් එකට අදාළව කියලා. එතකොට ආ ගහන්න ඉයර්බඩ් HS කෝඩ් ශ්‍රී ලංකා. එතකොට මම මේ වගේ එනවා ශ්‍රී ලංකා HS කෝඩ් එක 8518. හරි හැමතිස්සෙම මතක තියාගන්න අපි මේ HS කෝඩ් එකක් අපිට ඕන වෙන්නේ අපි තනියෙන් බඩුවක් ගේනවනම්. ඒ කියන්නේ අපි ඒජන්ට් කෙනෙක් හරහා අපි ඔය ඒසියන් ට්‍රේඩින්ග්ස් වගේ මට ලේසි එක ගන්න එක. ඒසියන් ට්‍රේඩින්ග්ස්ලා වගේ ඒජන්සියක් හරහා කියන්නේ ගේන්න නැතුව අපි කෙලින්ම ගේනවනම් අර මම අර shipping cost එක අඩු කරගද්දි මම පෙන්නුවා තනියෙන් අපි සෙල එක කතා කරලා අර යන්වෙන් එක්ස්ප්‍රස් එකේ ඩොලර් 20ට අපේ නමින්ම අපි ගෙනාවොත් අපි එතකොට ටැක්ස් එකක් ගෙවන්න වෙනවනේ. එතකොට ඒක අපේ නමට නේ හැදෙන්නේ. එතකොට අපි ටැක්ස් එකක් ගෙවන්න නම් අපි එහෙම ගේනවනම් අපි කලින්ම අපි ඩිසිෂන් එකක් අරන් තියෙන්න ඕන මේ ටැක්ස් එකේ ගාණ කීයද කියලා. එතකොට මේ ටැක්ස් එක කොච්චරක් කියවේද කියලා. දැන් ඉස්සෙල්ලා අපි අර ඩොලර් 20ක් කරලා දුන්නානේ අපිට shipping cost එක එක්කෙනේ එක සෙලගෙන. එතකොට මෙන්න මේ ඩොලර් 20ක් කරපු බලමු ගා මෙතන තියෙනවනේ මෙසේජස්. අපි දැන් මෙන්න මෙහා අපිට ඩොලර් 47යිනේ ඔක්කොම. එතකොට මෙන්න මේ ඩොලර් 47 හැදුවේ මෙන්න මේ ඩොලර් 47 හැදුවේ shipping එකත් එක්කනේ. මතක තියෙනකට කලින් වීඩියෝස් වල මම පැහැදිලි කරලා දුන්නා. මගේ බඩුවලට යන ඩොලර් 27යි මට අඩු කරලා දෙන්නම්කෝ shipping එක ඩොලර් 20ට. ඩොලර් 60 ගානක shipping එකක් ඩොලර් 20කට මට අඩු කරලා දෙන්නම්කෝ යන් වෙන්න එකේ. එතකොට ඩොලර් 47ක් අපි ගෙවන්න ඕනනේ. ඒ කියන්නේ රුපියල් 8000 ගානක්. එතකොට ඩොලර් 47. දැන් අපි මෙහෙම ගන්නවනම් අපි තනි තීරණයක් අරන් අපේ නමට දැන් මෙහෙම ගේන්න කියනවනම් එතකොට අපිට ලංකාවේ ටැක්ස් එකක් අපි කැල්කියුලේට් කරලා තියෙන්න ඕන. අන්න ඒක කැල්කියුලේට් කරන්න තමයි HS කෝඩ් එක අපි හොයන්නේ. සරලවම ඒක තමයි HS කෝඩ් එක කියලා කියන්නේ. ඒතකොට මේකේ ඉයර්බඩ් එකට අනුව HS කෝඩ් එක 8518. ඒතකොට අපි මෙතනින් 8518 කියන එක මතක තියාගෙන දැන් අපි කස්ටම් එකට යන්න ඕන. HS කෝඩ් finder කියලා සර්ච් කරා. ඊට පස්සේ ශ්‍රී ලංකා කස්ටම් කියලා එනවා පළවෙනිම ලින්ක් එක. HS කෝඩ් finder ඒකට ක්ලික් කරන්න. කියන්නේ ශ්‍රී ලංකා රේගුවේ මේ HS කෝඩ් එකට අපේ ඉයර්ෆෝන් එකට අදාළව කෝඩ් එක මොකද්ද කියලා බලා ගන්න ඕනේ. කියන්නේ ඉයර්බඩ් එකට අදාළව 8518 මේ මෙතන තියෙනවා මෙතන 8518යි 3000 headphones earphones and combined microphone. මේකට තමයි මේ කැටගරිස් වලට තමයි ඉයර්බඩ් එකත් වැටෙන්නේ. එතකොට මෙන්න 8518යි 3000 කියන නම්බර් එක අපි ඔළුවේ තියාගෙන කොහේ හරි කොලේක හරි ලියාගෙන අමතක වෙනවා නම් ඊට පස්සේ අපි මේක මේ නම්බර් එක මතක තියාගෙන අපි ශ්‍රී ලංකා කස්ටම් එකට ගිහිල්ලා ශ්‍රී ලංකාවේ contact us ගියාට පස්සේ customs inquiry point කියලා දෙනවා. මෙන්න මේ නම්බර් එකට customs inquiry point එකේ මෙන්න මේ නම්බර් එකට කතා කරලා කියන්න මෙන්න මෙහෙමයි. ඒතකොට යාලා කියනවා ආයිබන් ශ්‍රී ලංකා රේගුව කියලා පටන් ගන්නවා. ඒතර ඔයාලා කියන්න කෙලින්ම වෙන මොකුත් කතා කරන්න ඕනේ නැහැ. මෙන්න මේ ඔයාලා ගත්ත HS කෝඩ් එක 8518 3000 අන්න ඒක කතා ඔයා කෙලින්ම කියන්න. මට දැනගන්න පුළුවන්ද 85යි 18යි 3000 HS කෝඩ් එකට අදාළව ටැක්ස් එක. එතකොට එයාලා අහනවා මේක කිලෝග්‍රෑම් ගාන කීයද? මොකද ඉන්ෂුරන්ස් කොහොමද? ඒ ඔක්කොම කියන්නේ. ඒ ඊට පස්සේ ඔයා කියන්න අර මේ ඔයා ඉන්වොයිස් එකක් ගත්තනේ. එතකොට ඒ ඉන්වොයිස් එකේ තියෙන ටෝටල් amount එක කියන්න. මෙන්න මේ ටෝටල් ගානක් තියෙන quantity මෙන්න මෙච්චරක් ගේනවා. මෙන්න මෙච්චරක් බරයි කිව්වම එයා දල වශයෙන් හරි හදලා ශ්‍රී ලංකා රේගුවෙන් මේ ඔයාලා ටැක්ස් එක කැල්කියුලේට් කරලා දෙනවා. එතකොට මේ HS කෝඩ් එකක් අපිට හොයන්න වෙන්නේ සහ ටැක්ස් එකක් කැල්කියුලේට් කරන්න අවශ්‍ය වෙන්නේ අපි අර තනියෙන් මේ ගෙනාවොත් තමයි. ඒ කියන්නේ ඒජන්සියක් කරහා ගේන්න නැතුව හොඳට මතක තියාගන්න අපි තනියෙන් ගෙනාවොත් තමයි මේ HS කෝඩ් එකක් අවශ්‍ය වෙන්නේ. නැත්නම් හැම එකටම අපිට ටැක්ස් කැල්කියුලේට් කර බලන්න ඕනේ නැහැ. ඒජන්සියක් කරහා ගෙනාවොත් ඒජන්සිය විසින් ටැක්ස් එක ගෙවනවා. මම අර කලින්ම කිව්වා වගේ එයාලා ටොන් ගානක් බඩු ගෙනවා. එතකොට ටැක්ස් එක එයාලා ගෙවනවා. අපිට ගෙවන්න දෙයක් නැහැ. අපිට ලස්සනට බඩු ටික අතට එනවා. ඒ කියන්නේ එයාලගේ වෙයාහවුසස් වලට ලංකාවේ වෙයාහවුසස් වලට ආවට පස්සේ එයාලා අපිට කෝල් කරලා අපිට ඕනනම් කුරියර් කරන්න කිව්වම රුපියල් 220ක් රුපියල් 350ක ඒ දුර අනුව කුරියරකින් අපිට බඩු ටික ගෙනල්ලා දෙනවා. එතකොට මේක තමයි HS කෝඩ් එක හොයන්න හේතුව සහ
හොයන විදිය.